ඉනාය හස්නා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ චූටි බම්පි යලිපැටියාගේ කතාව. ඊට උදාවන විට බම්පි තම අම්මාගේ වලිගේ එල්ලී වනාන්තරයේ මැදින් ඇවිද ගියත් ලස්සන සමනලයක පසුපස ගොස් ඔහුට තම පවුල මග හැරිනි. වටපිට බැලූ බම්පිට පෙනුනේ නන්නාඳුනන ගස් සහ වැල් පමණක් වන අතර ඔහුගේ හදවත බියෙන් වේගයෙන් ගැහෙන්නට විය. හදිසියේම මහා වැස්සක් අදහැළුණු අතර බම්පි සීතලෙන් වෙවුලමේ විශාල ගසක් යටට වී සැඟවුණේය. කවුද මේ මගේ ගස යට වැස්සට තෙමි තෙමි ඉන්නේ? ගසට ඉහළින් කාරුණික හඬක් ඇසුණි. බම්පි තමන් අතරමං වූ පුවත පැවසූ විට ඔලිවර් තම කණ්ණාඩිය පිරිමදිමින් ඔහුට උදව් කිරීමට පොරොන්දු විය. වැස්ස නතර වූ පසු ඔවුන් දෙදෙනා ගමන ආරම්භ කළ අතර ඔවුන්ට මග වගුරක් සහිත භයානක මාවතක් පසු කිරීමට සිදුවිය. මගදී ඔවුන්ට පාර වැසී තිබූ විශාල ගසක් හමු වුවත් බම්පි තම ශක්තිය යොදා ඒ පසකට තල්ලු කළේය. රාත්‍රිය උදා විය. ඔලිවර්ගේ ඇස් අඳුරේ බැබළුණු අතර ඔහු බම්පිට නිවැරදි දිශාව පෙන්වමින් ඉදිරියෙන් පියාසර කළේය. ඈතින් අලි රැළකගේ කුංචනාදය ඇසෙනු අතර බම්පි සතුටින් තම හොඬවැල ඔසවා පෙරළා ශබ්ද කළේය. ගඟ අසලදී බම්පිගේ අම්මා ඔහුව දැක දිවා අතර මුළු රැළම සතුටින් පිනා ගියහ. ස්තුතියි ඔලිවර්, ඔයා නැත්තම් මට කවදාවත් මගේ පවුල හම්බ වෙන්නේ නැහැ, බම්පි පවසද්දී ඔලිවර් සිනාසුනේය. එතෙන් පටන් සෑම පුන් පොහෝ දිනකම බම්පි සහ ඔලිවර් ගඟ අසල හමු වී වනාන්තරයේ අලුත් විස්තර කතා කළහ. ඉතින් දුවේ පුතේ, අන් අයට උපකාර කිරීමෙන් ලැබෙන සතුට ලොව පවතින උතුම්ම සතුටයි. එමෙන්ම බුද්ධිය සහ ශක්තිය එකතු වුණු තැන ඕනෑම බාධකයක් ජයගත හැකිය. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ ඉනාය හස්න YouTube channel එක subscribe කරන්න.